මේ පුතාගේ බරටම වෙන්නේ නැති මේ අම්මට හොඳටම මහන්සි. ඒක හින්දා මේ ගස යට අම්මා නතර වෙලා පුංචි විවේකයක් ගන්නවා. විවේකයක් කරන් ආයේ මේ පුතාගේ බර තමාගේ උරහිසටගෙන මේ අම්මා තමාගේ ගමන යනවා. ඉතින් අපේ හැමෝගෙම ජීවිතවල අම්මත් අන්න ඒ වගේ. අපේ ජීවිතයේ බර අම්මා තනියෙන් උසලන්න බොහෝ වෙහෙසක් දරනවා. අපිට තියෙන දුක් සියල්ල අයින් කරලා මේ ලෝකේ සතුට අපිට දෙන්න අම්මා දරන මහන්සිය කිසිම කෙනෙක්ට කිසිම වචනයකින් නිමා කරන්න බෑ. මොකද ඒ ආදරය කිසිම බලාපොරොත්තුවක් නැතිව අපිට හදවත පතුලෙන්ම ලබා දෙන ආදරයක්. මේ ලෝකේ කොච්චර අම්මාවරු ඇද්ද රැට හිස් බඩකින් නින්දට ගිහිල්ලා එයාගේ දරුවන්ට රසම රස ආහාර වේලක් ලබා දෙන. ඒ ආහාර වේල තමාගේ ළමයි රස විඳින සතුටෙන් එයා ජීවත් වෙන. අන්න ඒක තමයි අම්මා කියන්නේ. අපේ ජීවිතේට එයා කිසිම බලාපොරොත්තුවක් ඇතුව නෙමෙයි දේවල් ලබා දෙන්නේ. ඒ හැමදේම ලබා දෙන්නේ ආදරේ උතුම් මාතෘත්වය කියන දේ මේ ලෝකේටම කියා දෙමින්. අවසරයි. ඉතින් පුතේ නුඹ බිහි වූ දිනේ සිට ඇතිනියකුගේ හදකින් ලද පෙමට ගිහින් එමි කියාවත් නොකියා යන විට ඇහෙන් ගලා හැලුණා හදවත බිමට. මේ ලෝකේ කාන්තාවකට ලබන්න පුළුවන් උතුම්ම පදවිය මොකක් කියලාද ඔයාලා හිතන්නේ? ඒ තමයි මව පදවිය. මේ අම්මා ගැන කතා කරන අපි දෙන්නවත් මේ කතාව අහන් ඉන්න ඔයාලවත් නෙමෙයි. ඒ මව පදවිය කියන්නේ මොකක්ද කියලා දන්නේ. සැබවින්ම අම්මා කෙනෙක් විතරයි ඒ මව පදවිය තියෙන බර ශක්තිය ඒ වගේම ඒ මව පදවිය ලබන්නට අපි ගන්න දුක දන්නේ. ඉතින් මේ අම්මා හැම අම්මා කෙනෙක් වගේම තමන්ගේ පුතාට ගොඩක් ආදරයක්. මේ පුතා ඉපදුන දවසේ ඉඳන් කොච්චර ආදරයකින් මේ පුතා බලා ගන්න තිබද? අන්තිමට මේ අම්මට උරුම වෙන්නේ මොකක්ද? තමන්ගේ පුතාගේ නිවස නෙවෙයි, ගහක් යට සෙවණ. ඉතින් මේකට හේතුව මොකක්ද? මේ මිනිස්සුયો නේද? සාර ධර්ම, ගුණ ධර්ම අපේ හිතේ තියෙන ඕන සංවේදීතාවයට මොකක්ද වෙලා තියෙන්නේ? අම්මා කියන වචනයට මේ ලෝකේ කිසිම කෙනෙක්ට සම කරන්න බෑ. අපේ ඉපදුන දවසේ ඉඳන් අපිත් එක්ක හිටියේ අපේ අම්මා විතරයි. ඒ අම්මා කෙනෙක් තරම ඉවසීම, ඒ අම්මා කෙනෙක් ඇතුළේ තියෙන ඕන ශක්තිය අපි කාටවත් නෑ. අතේ තියපු රුපියල් 1000 හරි බර හිතේ සවිය ගෙනයිමි දැස් ගුලි කර. රතේ පදිද්දී කලබල එකින් තොර පුතේ පරිස්සම් වී ඵලයන් ගෙදර. ඉතින් මෙහෙම ගසක සෙවණකට තනියෙන් දමා යන අම්මා මේ පුතා යන මාර්ගයේදී ඒ පුතාට ප්‍රාර්ථනා කරන්නේ රැකවරණය. ඔයාලා හිතලා බලන්න ඔයාලගේ ජීවිතයේ තියෙන හීන සතුට සියල්ලම වෙන පුද්ගලයෙක් වෙනුවෙන් කැප කරලා ඒ පුද්ගලයා ඒ දිනක රජ සැප විඳිද්දී ඔයාව පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් නොසලකා ඔයාව කරදරයක් මහන්සියක් විදියට සලකලා ඔයාව යාගෙන් ජීවිතය ඉවත් කරොත් ඔයාගේ ඇතුලේ තියෙන සිතුවිල්ල කොයි වගේද කියලා. අපේ සිතුවිලි වල අනිවාර්යෙන්ම පසුතැවිල්ලක්, ක්‍රෝධයක්, ඒ වගේ සිතුවිලි පසු වෙනවා. හැබැයි මේ කිසිම කෙනෙක් වගේ නෙවෙයි අපේ අම්මා. අපේ අම්මගේ හිතේ ඒ කොච්චර දේවල් වුණත් තියෙන ආදරය විතරයි. මේ ලෝකේ ගොඩක් ගනුදෙනුකාරයෝ අපිට හම්බ වෙනවා. හැබැයි මේ කිසිම කෙනෙක් වගේ නෙවෙයි අපේ අම්මා. එයා කිසිම දෙයක් අපෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එයා මුළු ලෝකෙම අපිට දීලා බලාපොරොත්තු වෙන්නේ අපේ ජීවිතය අපේ සතුටින් ගෙවන්නයි. ඉන්න එහාට එයාට මේ ලෝකේ සතුටක් නැහැ. ඉතින් මේ ගස යට කිසිම සරණක් නැතුව තනි වුණ අම්මා පුතාට රැකවරණය ප්‍රාර්ථනා කරන්නේ මෙන්න මෙහෙම ආදරයක් හිතේ ගැත් කරගෙන. අවශ්‍යකේ. ඉතින් අපේ ජීවිතේ අපේ හැකියාව හඳුනගෙන ඒව වර්ණවත් කරලා උපමට්ටම් කරන්නේ වෙන කවුරුත් නෙමෙයි අපේ මම්මයි. තමන් අපේ කිසිම දෙයක් බලාපොරොත්තු නොවේ කිසිම පැකිලීමකින් තොරව
අපිට යම් දෙයක් දැනනවා නම් ඒ දන්නේ අපේ අම්මා විතරයි. ඔයා හිතන්න මේ මොහොතේ දක්වා ඔයා අද උදේ ඊයේ පෙරේදා ගිය මාසේ ගිය අවුරුද්දේ ඔයාගේ අම්මගේ හිත රිදෙන කොච්චර දේවල් කරලා ඇතිද කියලා. ඒ ඔයාගේ අම්මා මොනවාම හරි වෙනසක් ඔයාට දක්වුවද? නෑ නේද? සැබෑ මාතෘත්වය කියන්නේ ඒක. අපි කිසිම දෙයක් බලාපොරොත්තු නොවී අපේ දියුණුව පතන එකම ඒ උතුම් චරිතය අපේ අම්මම තමයි. ඉතින් අපි දෙන්නගේ මේ කතාවෙන් ඔයාලා මොනවා හරි දෙයක් ඉගෙන ගත්ත කියලා අපි හිතනවා. ඉතින් මෙතනින් අවසර දෙන්න අපිට නිහඬ වෙන්න. ස්තුතියි.